ඉඳලා ඉවරයි. රිෂාන්ගේ කාර් එක එළිය මිදුලේ නවත්තලා තියෙනවා දැකලා මට දෙවියෝ සිහි වුණා. මම හිමින් අඩිය තියලා ගියේ ගේ ඇතුළට. කුමාරි හාමි දැන්ද ගෙදර එන්නේ? කොහෙද දන්නේ නැහැ නෝනා හාමි උදේ ඉඳන් ගිහින් හිටියේ සාරියකුත් පටලවගෙන. අනේ රිෂාන් මම උදේ කියලා යන්න තමා හිටියේ. ඒත් ඔයා ඊයේ කිව්වනේ උදේට මගේ මූණ බලන්නවත් කැමති නැහැ කියලා. ඉතින් මම ආස නැහැ මම නිසා ඔයාගේ ජීවිතේට මුකුත් වෙනවට. අනේ මේ තෙනුඩි උඹේ අඬෝ වැඩියාව නවත්ත ගනින්. කොහෙද ගියේ කියපම් මගේ අකා උස්සන්නේ නැතුව. ඇයි මොකද ගොත ගහන්නේ? මම එක සැරයක් ඇහුවා කොහෙද ගියේ? කියන්න කටට වචන ආවත් බය වැඩිකමටම වචන එළියට පනින්නේ නැහැ. දැන් නම් මැගත් පන නැහැ වගේ. මම මේ අද නර්සරි එකේ වැඩට එන්න කිව්වා. ඒකට ගියේ. අනේ ඇයි මේ රිෂාන් මම මොනා කරාටද ඔයා මේ මට අත උස්සන්නේ? මම කිසිම වැරැද්දක් කරේ නෑනේ ඔයාට. අනේ මේ ගෙදරට වෙලා හිටපන්. අනේ රිෂාන් එහෙම කරන්න එපා. මම මේක කරන්නේ ආසාවෙන්. අනික කොහොමත් දැන් මාස 3ක් යනකල් අයින් වෙන්න බෑ. ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙන්නේ. මාස 3ක් යන්න කලින් අයින් වෙනව නම් අපි නර්සරි එකට ලක්ෂ 10ක් දෙන්න ඕනි. එවලේ මගේ කටට ආපු බොරුවක් මම කිව්වේ රස්සාව මට නැති වෙයි කියලා බයට. හිතේ නිදහස තියෙන්නේ පොඩි පැටව් එක්ක ඉන්නකොට නිසා. ලක්ෂ 10ක් මම නම් දෙන්නේ නෑ කොහෙන් හරි හොයලා රස්සාවෙන් අයින් වෙන්න. මම කොහෙන් හොයන්නද රිෂාන්? එහෙනම් ඔයා මට සල්ලි දෙන්න. එතකොට මම අයින් වෙන්නම්. හරි. මේ මාස 3 විතරක් ගිහින් නවතිනවා. හැබැයි එක දෙයක් පොඩ මම උඹේ ජීවිතේ එපා කරවනවා. මම මොකුත් නොකිය කාමරේට ගියේ පුපුරු දෙන කම්මුලත් අල්ලගෙන මට මාත් එක්ක වෛරයක් ඇයි කියලා මට හිතා ගන්න බෑ. පద్ම නැන්දේ දෙන්නුනි දෙන්නම මෙහාට එන්න. ඕ මහත්තයා. ඇයි රිෂාන්? මම මේ කියන දේ හොඳට අහගන්නව තෙරුරි. පద్ම නැන්දේ ඔයාව මම වෙන තැනකට එක්ක යන්නම්. අපේ නුවර ගෙදර මතකයිනේ. එහෙ ඉන්නවා මගේ අත්තම්මයි සීයයි. ඩැඩි ඒ කට්ටියට උයල පිහල දෙන්න ඔයා එහෙ යන්න. එතකොට තෙනුනි මේ ගෙදර වැඩ සේරම වෙන්න ඕනි ඔයාගේ අතින්. උදේ මට බෙඩ් ටී එක 6 වෙනකොට ඇඳ ළඟ තියෙන්න ඕනි. 7 වෙනකොට කෑම ලෑස්ති වෙලා තියෙන්න ඕනි. මම 7යි කාලෙට යනවා. ඒ වෙනකොට ඇඳුමේ ඉඳන් කාර් එකට වෙනකන් සේරම ලෑස්ති කරන්න ඕනි. තේරුණාද? මේ මම ඔව් ඔයා තමයි මෙතන වෙන තෙරුණි කෙනෙක් නෑනේ. පద్ම නැන්ද ලෑස්ති වෙන්න යන්න. මට ඇත්තටම මොනා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. ටිකකින් රිෂාන් ගියේ නුවර යනවා කියලා පද්ම නැන්දවත් එක් කරගෙන. වෙලාව හවස 3 ලෙස ඔරලෝසුවේ සටහන් වෙලා තිබුණා. මම ලොකු හුස්මක් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. දේ දුටුනත් හැම වෙලාවෙම මගේ ප්‍රශ්න කියලා හිතේ බරක් ඇති කරන්න ඕනේ නැති නිසා මම දේ දුටු කියන්න ගියෙත් නෑ. මම කෙලින්ම ගියේ කුස්සියට. පද්ම නැන්ද උයල ගිහින් රෑටත් එක්කම. මම මූවි එකක් බැලුවේ කරන්න දෙයක් නැති නිසා. මූවි එක බලලා හෙට පොඩි අයට නර්සරි එකට ඕන නිසා රවුමක් කපලා බෑග් එකේ දාගත්තා. වෙලාව 7යි. තාමත් රිෂාන් නැති නිසා කෝල් එකක් ගන්නත් හදලා ආයෙත් ගත්තේ නෑ. නිකන් බැනුම් අහන්නේ මොකටද කියලා හිතලා. කෝකටත් කියලා කෑම සේරම රත් කරලා මේසෙන් තිබ්බේ. ආපු ගමන් ඕක උනත් අල්ලගෙන කෑ ගහයි කියලා හිතුණු නිසා. පීක් සෝෆා එක උඩ දන්නේම නැතුව නිින්ද යාගෙන ඉද්දී ඇහුනේ හෝන් සද්දයක්. සෝෆා එකෙන් බැහැලා දුවගෙන ගියේ ඒ පාර මොන මරාලයක් පාත් වේද දන්නේ නැති නිසා. මම ටක් ගාලා ගිහින් ගේට්ටුව ඇරියේ යකා වගේ මූණ රසුරු කරන් ඉන්න රිෂාන් දිහා හොරහින් බලන ගමන්. මොකද කරේ මෙච්චර වෙලා ගියේ? ගේට්ටුව අරින්න? අනේ රිෂාන් මට චුට්ටක් නිින්ද ගියා ඒකයි. කුමාරි හාමි අදට විතරක් හොඳට නිදා ගන්නවකෝ. එහෙම කියලා රිෂාන් ගේ ඇතුළට යන්න ගියා. මත් ඒ පස්සෙන්ම ගියේ රිෂාන් ගැන හිත. රිෂාන් කෑම කෑවට පස්සේ නොකම් මම සේර මස් කරලා දැම්මේ හෙට උදේම වැඩ ගොඩක් තියෙන නිසා. එහෙම මෑග සෝදගෙන ඇඳට ගියේ කන්න කිසිම පිළියක් නැතුව. ඇඳට ගියාම මට එක පෙරට මතක් වුණේ රිෂාන් අපේ ගෙදර ආපු දවසේ කියපු දේවල්.
එදා මට දෙනව කිව්ව නිදහස අද කෝ කියලා මම කල්පනා කරා. සේරම හීනයක් වගේ. ඔක්කොටම කලින් හොයාගන්න ඕනේ ඇයි මට නිදහස දෙන්නම් කිව්ව රිෂාන් මෙහෙම හැසිරෙන්නේ කියලා. මේ සේරම හිත දන්නේම නැතුව මට නිින්ද ගිහින් තිබුණා. උදේම හැරුණේ එදාම්මගේ සද්දෙට. වෙලාව පාන්දර 3යි. කවදාවත් මෙච්චර උදෙන් නැගිටලා නෑ. කම්මැලිකම ආපහු අනිත් පැත්ත හැරෙ නිදාගන්න යද්දිම මට මතක් වුණේ රකුසු මූණ. ඇඳෙන් බැස්ස නෙමෙයි පැන්නුණා. ටක් ගාලා ගිහින් මූණ සෝදගෙන ඇඳුම අම්මාරු කරගෙන කෙලින්ම ගියේ කුස්සියට. කුස්සියට ගිහින් උණු තේ එකක් හදාගෙන බීලා කෙලින්ම ගියේ උඩ තට්ටුවට. උඩ ඉඳන් පහළට යනකල් සේරම ගේ අස් කරලා මොප් කරා. අම්මෝ දැන් නම් මගේ හොඳ පණ ගිහින්. ඊට පස්සේ කෙලින්ම ගියේ කුස්සියට. ඊයේ රෑ එළවලු ටික කපල කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ උදේට කලබලයක් නැතුව වැඩ ටික කරගන්න ඕන නිසා. ඉක්මනින් උයලා ඉවර කරලා කුස්සිය අස් කරලා දාලා උණු වතුර එකක් උණු කරලා රිෂාන්ගේ තේ එකත් හදලා බෝතලෙට දැම්මා. ඊට පස්සේ කාර් එක සේරම අස් කරලා දාලා ඔෆිස් ගෙනියන්න ඕනේ ඒව සේරම කාර් එකට දැම්මා. සේරම ඉවර වෙනකොට ගානට 6යි. මම පටස් කාලා උණු වතුර බෝතලේ තිබ්බ තේ එක මග් එකට දාගෙන කාමරේට දිව්වේ උදේම බැනුම් අහන්න බැරි නිසා. අම්මෝ වෙලාවට නැගිටලා නෑ. සැනසුම් සුසුමක් කෙරලා මම තේ එක ලෑම්ප් එක ළඟින් තියලා රිෂාන්ට කතා කරා. රිෂාන් 6යි වෙලාව නැගිටින්න. අනේ මිහිලි තව විනාඩි 5යි. හිත රිදුනේ නෑ කිව්වොත් බොරු. හදවතේ චූටිම චූටි තැනක් හීනියට රිදෙන්න ගත්තා. උදේ ඉඳන් නැහිලා ඒත් එයා හිතන්නේ මිහිලි කියලා. රිෂාන් මම තෙනු ඔයාගේ තේ එක මෙතන නැගිටින්න. මම එහෙම කියලා අල්මාරිය ළඟට ගිහින් අල්මාරියෙන් ඔෆිස් ඇඳුමක් අරන් අයන් කරේ රිෂාන්ට ඔෆිස් අඳින්න ඕන නිසා. අද මම ඔෆිස් යන්නේ නෑ තෙනුඩි. ඊයේත් ඔෆිස් ගියේ නෑ නේද රිෂාන්? මම කරන ඒවා අහන්න බෑ ඔයාට. පාඩුවේ ඉන්නවා උදේම යකා උස්සන්න නැතුව. මට වෙන ඇඳුමක් අයන් කරනවා කැෂුවල් එකක්. මම සද්ද නොකර නිල් පාට දෙනිමට කහ පාට ටී එකක් අයන් කරලා එයාගේ සපත්තු දෙකත් ලෑස්ති කරා. මම කාමරෙන් එළියට එනකොටත් එයා තාම බාත් รู ම් එකේ. වෙලාව 7යි. උදේ කෑම ටික මේසෙට ඇරලා වහලා මම ගියේ මගේ සාරිය අයන් කරගන්න. ඇඟ සෝදලා සාරිය ඇඳගෙන එනකොට රිෂාන් උදේ කෑම කනවා. දවල්ට උයපු කෑම ටික බැඳලා බත් පාර්සල් එක කාර් එකෙන් දැම්මා. වෙලාව 7:00ට විතර ඇති. රිෂාන් යනකල් මට යන්නත් බෑ. වෙලාවට නර්සරි එක පටන් ගන්න 8ට. තෙනුලි නර්සරි එක තියෙන්නේ කොහෙද? මේ ළඟ කුමුදුනි නර්සරි එක. කාර් එකට නගිනවා මම බස්සෙන් යන්නම්. එනකොට ට්‍රීවිල් එකක එනවා. ට්‍රීවිල් එකක එන්න 350ක් යනවා රිෂාන්. අපරාධනේ මම බස් එකේ එන්නම්. අපෝ තමස මහ කුණු ලෝභයෙක්නේ. එහෙම නෙමෙයි රිෂාන්. අනේ මේ ඇති ආමේ රුපියල් 1000 තියාගෙන එනවා බස් එකේ. මම මොකුත් නොකිය සල්ලි අරන් පර්ස් එකේ දාගත්තා. ආයිබෝවන් මගේ පැටවුනේ. ඔන්න ඉතින් අද ටීචර් බබාලගේ පොතට රවුම් වගේක් ඇඳා. කෝ බලන්න හැමෝම තමන්ගේ පොතේ තියෙන රවුම් පෙන්නන්න. සේරමල්ල පොත් උඩට කරලා පෙන්නුවේ hina වෙවි. හරි එහෙනම් බබාලගේ පොතේ ඇඳලා තියෙන්නේ මොකක්ද? රවුමක්. ඒ රවුමට ඇඳුම් නෑනේ පුතේ. බලන්නකෝ. අපි මේ රවුමට ලස්සන ඇඳුමක් අඳමුද? ඔයාලා ආසද? ඔව්. එහෙනම් මගේ හොඳ පුතාලා වගේ ඔය ටීචර් දීපු ග්‍රීන් කලර් පේපර් එක තියෙනව නේද? ඒක චූටියට ඉරන්න ඕනේ. තේරුණාද? ඔන්න ටීචර් එකපාරක් කරනවා. ඒක බලලා පුතාලත් කරන්න ඕනි. චූටි පැටවුන්ගේ මුණ දැක්කත් ඇති සේරම අමතක වෙලා යනවා. මම සතුටින් ඉන්නේ මේ වෙලාවේ විතරයි. ඉන්ටර්වල් එකේදී දේදුවෙක් එකතු වෙලා කෑම එකත් කෑවා. මොකෝ තෙනු අද මහන්සි පාටයි වගේ. ඔව් දේදු චූටි උන් එක්ක ඉඳින්න දැඟලින්නනේ. ඒත් මහන්සියක් දැනෙන්නේ නෑ. දේදුට රිෂාන් ගැන කියන්න හිතුණත් මම නොකිය හිටියේ පවුලේ දේවල් මම්ම විසඳ ගන්නවා කියලා හිතාගත්ත නිසා. ටීචර් ඕ මගේ මැනික. ටීචර් ඔයා මගේ අම්මේ වෙනවද? ඇයි කෝ මගේ පුතාගේ අම්මේ? අම්මේ මට ආදරේ නෑ ටීචර්.
මම මේ දරුවත් තරම් එහාට ගියේ මේ මොනවද කියන්නේ කියලා දැනගන්න. ඇයි මගේ පුතේ අම්මේ ඔයාට ආදරේ නැත්තේ? අම්මිලා ගොඩක් ආදරේ බබාලට. නෑ ටීචර් අපේ අම්මි එහෙම නෑ. තාත්ති එක්ක රණ්ඩු කරනවා හැමතිස්සෙම. මම ටීචර්ට අම්මා කියන්නද? කවුරුත් නැති තැන අම්මා කියලා කියන්නකො එහෙනම්. හාද? හා මගේ අම්මී. ඇස් දෙකට කඳුළු ඉනුවේ මේ පුංචි පැටිය ගැන හිතලා. මට තියෙන ප්‍රශ්නේ මොනවද මේ දරුවෝ එක්ක බලද්දී? මට හිත හදාගන්න මට ඒක මැති. විනු බබා ඇහැරෙනකොට ටීචර් එක්ක යමු එළියට. ටීචර් බබාගේ තාත්ති හම්බ වෙන්නත් ඕනේ. හරි ටීචර්. තාත්ති ටීචර්ට තාත්ති එක්ක කතා කරන්න ඕනලු. විනු බබයි තාත්ති දෙන්නම ඉන්නේ. මට විනු බබාගේ තාත්ති එක්ක කතා කරන්න ඕනේ. විනු බබා චුට්ටක් කාර් එකට වෙලා ඉන්නවද? හරි අම්මේ. මම hina උනේ මේ පිස්සු කෙල්ලගේ කොලම් වලට. විනු දැන්ම ටීචර්ගෙන් සමාව ගන්නවා. නෑ එහෙම ඕනේ නෑ. විනු ඔයා කාර් එකකින් ඉන්න පුතේ. හරි එහෙනම් මට මේ චන්ඩි තාත්තගේ නම දැනගන්න පුළුවන්ද? මගේ නම වගීෂ මිස්. වගීෂ මිස්. ලස්සන නම. අනේ නෑ මිස්. මගේ නම වගීෂ. හරි වගීෂ. මම චූටි විහිළුවක් කළේ ඔයා බය වෙලා නිසා. මෙහෙමයි විනු බබා අද මට දුක හිතෙන කතාවක් කිව්වා. මෙතන කතා කරන එක ඔයාට වගේම මටත් හරි නෑ කියලා හිතෙනවා. අපි නර්සරි එක ඇතුළට යමු. මිස් මේ හරි වගීෂ මම පොරොන්දු වෙනවා මේක මමයි මගේ යාළුවයි විතරයි දන්නේ. වෙන කාටවත් කියන්නේ නෑ. යාළුවා කිව්වේ එයාත් මෙහි ටීචර් කෙනෙක්. එයායි මායි අතරේ කිසිම රහසක් නෑ. ඒකයි මේක වුණත් කියන්න සිද්ධ වුණේ. එයා කාටවත් මේ දේවල් කියන්නේ නෑ. වගීෂට වෙලාවක් තියෙනව නම් කතා කරන්න ඇතුළට එන්න පුළුවන්ද? ඕකේ මිස්. මම වගීෂව ඇතුළට එක්කන් ගියා. වාඩි වෙන්න. එන්න විනු බබා. දේදු අනේ මේ විනුව චුට්ටක් එක්කන් යනවද සෙල්ලම් කරන්න? හරි තැනුනේ. මේකයි මිස්ටර් වගීෂ. මම දන්නවා පවුලේ ප්‍රශ්න හැම ගෙදරකම සිද්ධ වෙනවා. මට ඔයාට අපි හැමෝටම ඒක පොදු දෙයක්. ඒත් මෙතන හිතන්න ඕනි පළවෙනි දේ තමයි ඔයාලා දෙන්නට බබෙක් ඉන්නවා. කො මේ බබාගේ අම්මා කියලා මම අහන්නේ. ඒත් මම හිතනවා ඔයා මාව තේරුම් ගනී කියලා. අද දරුවෝ කියපු දේවල් ඊ දරුවට ඕනි අම්මගේ සෙනෙහස. මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. දරුවගේ අම්මා ගෙදර එන්නෙම නැද්ද? මිස් පවුලේ ප්‍රශ්න පිටට දෙන්න එපා කියලා තියෙනවා කතාවක්. ඒත් ඒක අද වෙනකල් මම ආරක්ෂා කරා. අඩුම මගේ ගෙදර අයටවත් දන්නේ නෑ මේ දේවල්. දෝනි වුණත් මේ දේවල් කාත් එක්කවත් කියන්නේ නෑ. මොකද දරුවෝ දන්නවා ඒකෙන් තාත්තිට හොඳ නෑ කියලා. ඒත් මට හිතාගන්න බැරි මිස්ටර් කිව්වේ ඇයි කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි වගීෂ. එයාලට ආදරේ දැනෙන තැන නවතිනවා. මේකයි මිස් දරුවගේ අම්මා ගෙදර ඉන්නවා. එහෙනම් විනු ඇයි? මේකයි මිස් එයා අපි එක්ක කතාවක් නෑ. එයාගේ පාඩුවේ ඉන්නවා. උදේම ගෙදරින් යනවා ආයෙත් එන්නේ රැට. එයා රස්සාවක් කරනවා. ඒත් ඒක 5ට ඔෆ්. මෙයා එන්නේ 4ට වගේ. මුලදි රණ්ඩු වුණා මිස් මමත්. ඒත් මට වුණත් හැමදාම රණ්ඩු වෙන්න බෑනේ. මම දරුවෝ එක්ක වෙනම කාමරයකට ගියා. එතකොට එයා කරන කියන දේවල් මට පේන්නේ නෑනේ. දරුවෝ එක්ක ඉඳලම නැති තරම් මිස් තෙනුරිගේ අම්මා. තෙනුරිගේ අම්මිගේ නම මොකද්ද වගීෂ? මෙහෙම ඇහුවට අනේ නෑ මිස් මම මුකුත් හිතන්නේ නෑ. මම දන්නවා මේ දේවල් මිස් අහන්නේ මගේ දරුවා වෙනුවෙන් කියලා. එයාගේ නම පහන්යා. පහන්යාව එක්කන් ඉන්න බැරි දවසක් මට නර්සරි එකට. එයා එන එකක් නෑ මිස්. මම උත්සාහ කරන්නම්කෝ. හරි වගීෂ. දරුවෝ එක්කම ඉන්න. එයාට දුකක් දැනෙන්න දෙන්න එපා. ඔයා වැඩට යනව නම් දරුවෝ කොහෙද ඉන්නේ? එයා මේ ළඟ ගෙදරක තියලා යනවා මිස්. අයියෝ ඔයාට බය නැද්ද? එයාලව විශ්වාසයි මිස්. මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. දරුවෝ කැමති නම් මම එයාව නර්සරි හරියට අපේ ගෙදර එක්ක යන්නම්. ඔයා වැඩ හරියට එන්න අපේ ගෙදරට. මිස් ඒත් මේත් නෙමෙයි. ඔයා හිතලා බලලා මට පණිවිඩයක් දෙන්නකෝ. හරි මිස්. මොනවාද යකෝ එච්චර කියෙව්වේ? පව් බම් මිනිස්සු අපිට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මම කිව්වා බන් දරුවව මම අපේ ගෙදර එක්කන් යනවා කියලා.
උඹේ ඔළුව කොහේ හරි වැදුනද? ඇයි බං එහෙම කියන්නේ? රිෂාන් මේ දේවල් දැනගත්තොත් උඹව කෝටු මස් කරයි. මතකයිනේ උඹට සලකන විදිහ. මම රිෂාන් එක්ක කතා කරන්නම් දේතු. මට බෑ ඒ දරුව දුකින් ඉන්නව බලන්න. හැබැයි තෙනු එකක්. අමාරුවේ වැටුණොත් වැටෙන්නේ ඔයාගේ ඔය සමාජශීලී උණු හිත නිසා. හරි ආච්චියේ යමු. මට සැලොන් එකට යන්න ඕනේ. මම දේතු එක්කන් සැලොන් එකට ගිහින් කොණ්ඩේ කලර් කරලා තිබ්බ එක කළු කරා. ඊට පස්සේ කෙලින්ම ගියේ ගෙදර. අද නම් ගෙදර යනකොට කවුරුත් හිටියේ නෑ. රිෂාන් තාම ඇවිත් නැතුව ඇති. මම කෙලින්ම ගිහින් සාඩි ඇඳගෙනම හොඳ බත් එකක් බෙදාගෙන කාලා නාගත්තා. නාගෙන පල්ලෙහාට ඇවිත් රෑට උයන්න එළවලු ටික කපලා ෆ්‍රිජ් එකට දාලා ටීවී එක දාගෙන බැලුවා. ඊට පස්සේ හොඳට නිදාගත්තා. කරන්න දෙයක්වත් නෑ දවල්ට මාරම කම්මැලි. නැගිටලා මූණ කට සෝදගෙන පහන තියලා 6:00 විතර උයන්න පටන් ගත්තා. උයලා ඉවර වෙලා මේසෙට ඇටිය විතරයි. ඇවිත් හෝන් කරන සද්ද ඇහුණා. දුවගෙන ගියේ පරක්කුණොත් බැනුම් කෝටියක් නිසා. ෂා අද ඔය අමාරු ඉක්මනින් වැඩ ටික ඉවර කරලනේ. උයලත් ඉවරයි. ගුඩ් ගර්ල්. මට පුදුම හිතුණ රිෂාන්ගේ කතාව අහලා. මගේ හොඳක් කිව්ව පුදුමයි. මම වොෂ් දාලා එන්නම් තෙනු. ඔයා කාලද? තාම නෑ රිෂාන්. හරි දෙන්නම එකට කමු. රිෂාන් උඩට යනකල් ඉඳලා මම මගේ අත කොනිත්ත ගත්තේ මේක හීනයක්ද කියලා දැනගන්න. නෑ මේක හීනයක් නෙමෙයි ඇත්තක්. මට hina ගියේ මගේ පිස්සු වැඩවලට. රිෂාන් කන්න ආවම විනු බබාගෙන කියන්න ඕනි. ඔන්න මම දිග කොටසක් දුන්න හොඳේ. ආදරේ අදහසක් කියයි යන්න. සිංහල කෙටි කතා. අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.